හායි මේ අපි ගිය තවත් එක ලස්සන තැනක්. ඒ තමයි බසල්ටන් ජෙටි. වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ තිබෙන ඉතාම ජනප්‍රිය සංචාරක ස්ථානයක්. මෙය පර්ත් නගරයෙන් දකුණට කිලෝමීටර 220ක් පමණ දුරින් බසල්ටන් කියන ලස්සන මුහුදු නගරයේ පිහිටා තිබෙනවා. මෙම ජෙටි එක මුලින්ම ඉදිකළ තියෙන්නේ 1865 වසරේ. මුල් කාලයේදී මේ භාවිතා කළේ වෙළඳ කටයුතු සඳහා. නාවික යාත්‍රාවලින් භාණ්ඩ ගෙන ඒමටත් භාණ්ඩ පිටතට යැවීමටත් මෙම ජෙටි එක භාවිතා කරලා තිබුණා. බසල්ටන් ජෙටි එකේ විශේෂත්වය තමයි මෙය ලෝකයේ දිගම දැව වලින් සෑදූ ජෙටි එකක් වීම. ජෙටි එකේ මුලින් ඉඳලා අවසානය දක්වා ඇවිදිමින් යන්න පුළුවන්. එහෙත් බොහෝ සංචාරකයන් කැමති ජෙටි ට්‍රේන් කියන කුඩා දුම්රියෙන් ගමන් කරන්න. මෙම කුඩා දුම්රිය ජෙටි එක දිගේ සෙමින් ගමන් කරනවා. එහි ගමන් කරන අතරතුර ලස්සන මුහුදු දසුන්, පැහැදිලි නිල් ජලය සහ මුහුදු සුළඟ හොඳින් අත්විඳින්න පුළුවන්. මේ අත්දැකීමට දරුවන්ටත් පවුල්වලටත් ඉතාම සතුටුදායක එකක් වෙනවා. ජෙටි එකේ අගට ගියාම තවත් විශේෂ ආකර්ෂණයක් ගන්න ස්ථානයක් තියෙනවා. ඒ තමයි අන්ඩර් වෝටර් ඔබ්සර්වටරි කියන මුහුදු යට නිරීක්ෂණය කරන ස්ථානය. මේ ස්ථානයට ගියාම මුහුදු ජලය යටට මීටර් 8ක් පමණ බැස යන්න පුළුවන්. ඒක වටකුරු කුළුණක් වගේ හැඩයකින් ඉදිකරලා තියෙන්නේ. මෙහි ඇතුළට ගියාම ඉන්දිය මහ මුහුද යට තිබෙන සමුද්‍ර ජීවීන් පැහැදිලිව දැක ගන්න පුළුවන්. වර්ණවත් මාළු, කොරල්, ස්පොන්ජ් වර්ග සහ වෙනත් කුඩා සමුද්‍ර ජීවීන් බොහොමයක් මෙහිදී දැක ගන්න පුළුවන්. මෙහිදී මඟ පෙන්වන පුද්ගලයෙක් සමග ගමන් කරන නිසා ඔවුන් මුහුදු ජීවීන් ගැන විස්තරත් කියලා දෙනවා. ඒ නිසා මෙය විනෝදයක් සමගම අධ්‍යාපනික අත්දැකීමක් ලෙසත් සැලකෙනවා. බසල්ටන් ජෙටි එකට ගියාම බොහෝ දෙනා කරන දේවල් අතර ඇවිදින්න යාම, ඡායාරූප ගන්නා එක සහ මාළු අල්ලන එක ඉතාම ජනප්‍රියයි. විශේෂයෙන්ම සන්සෙට් වෙලාවේදී මෙහි දසුන් ඉතාම ලස්සනයි. නිල් මුහුද, දිගු ජෙටි එක සහ රන් පාට හිරු බැස යන දසුන එකට එකතු වෙලා අමතක නොවන අත්දැකීමක් ලබා දෙනවා. ඒ නිසා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවට ගියොත් බසල්ටන් ජෙටි යන්නේ අනිවාර්යෙන්ම බලන්න වටිනා ස්ථානයක්. මුහුදු දසුන්, දිගු ජෙටි එක, ට්‍රේන් ගමන සහ මුහුදු යට ලෝකය දැක ගන්න පුළුවන්. අන්ඩර් වෝටර් ඔබ්සර්වටරි එක මේ හැම දේම එකට එකතු වෙලා අద్භූත අත්දැකීමක් ලබා දෙනවා.